හරි. අපි බලමු 40 වෙනි ප්‍රශ්නය. ආහාර සැතපුම කෙටි කර ගැනීමේ අරමුණ වන්නේ. මම කෙලින්ම උත්තරේ කියන්නම්. 4 තමයි උත්තරේ වෙන්නේ. උත්තරේ 4 වුණාට මම මෙන්න ආහාර සැතපුම කියන්නේ මොකක්ද? මේ හා සම්බන්ධ තව දෙකක් තියෙනවා. ඒ දෙක මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් දෙන්න. හොඳේ. ආහාර සැතපුමට එන්න කලින් අපිට තව දෙකක් තියෙනවා. එකක් තමයි කාබන් පිය සටහන. කාබන් පිය සටහන. කාබන් පිය සටහන කියලා නිකම් මම දැන්ට කියන්නම් මෙහෙම මතක තියාගන්න. මොකක් හරි මෙහෙම නිකම් මතක තියාගන්න දැන් හොඳේ. අපිට මේ ප්‍රශ්නෙට ඒක අදාළ නැතිද මම නිකම් මතක තියාගන්න විදියක් කියන්නම්. මොකක් හරි දෙයක් කරද්දී අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. නැත්නම් පිට කරන කාබන් ප්‍රමාණය. හරිද? එහෙම පොඩ්ඩක් මතක තියාගන්න මේලාට. ඒක තේරෙනවා නමේම තියෙන කාබන් පිය සටහන කියලා. ඊට පස්සේ ඊළඟ එක තමයි ජලපිය සටහන. ජලපිය සටහන. ඒ කියන්නේ මොකක් හරි කාර්යයක් කිරීමේදී හෝ ගමන් කිරීමේදී පරිභෝජනය කරන සියලුම ජල ප්‍රමාණය. එහෙම මතක තියාගන්න ජලපිය සටහන. අපි ගන්නා ජල ප්‍රමාණය වගේ එකකින් මතක තියාගන්නකො. හරිද? ඊට පස්සේ ආහාර සැතපුම. ඒකේ මොකද හිතෙන්නේ? ආහාර සැතපුම. නිකන් අර අපි කොහේ හරි යද්දි නිකන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය වගේ එකක් ඔළුවට එනවනේ. හරි අපි බලමු. මම ඒක මේ දෙකටත් එහෙම මතක තියාගන්න නිකන් කෙටියේ. ඒක අමතක වෙනවට අන්නේ. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. එය නිපදවෙන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙවා යන දුර. නිපදවෙන ස්ථානයේ පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙවා යන දුර තමයි ආහාර සැතපුම කියලා කියන්නේ. ඒතර මේ ආහාර සැතපුම අවම කිරීමේ අරමුණ තමයි අපෙන් අහන්නේ. උත්තරේ බලන්න 4 මම කිව්වේ. ආහාර ප්‍රවාහනයේ දිහා වැවෙන ඉන්ධන ප්‍රමාණය අවම කර ගැනීම. හරිනේ පැහැදිලි. ඉතුරු තුනත් කියවන්න. ඉතුරු තුන ඒ කියන්නේ ඒකට අදාළ නොවන බව ඔයාලට තේරෙයි. හරිද? එතකොට 40ට උත්තරේ වෙන්නේ අන්තිම ප්‍රශ්නේ 4. 40ට උත්තරේ වෙන්නේ 4. හරි.